සමහර මිනිස්සු ඉන්නවා එයාලා ඉන්න රූම් එකට ඇවිත් නිකන් හිටියත් ඇටෙන්ෂන් එක ඔටෝමැටිකලි ළඟට එනවා. ඒකට හේතුව ලස්සන ෆේස් එකක් විතරක් නෙවෙයි. එයාලගේ එනර්ජි එක, කොන්ෆිඩන්ට් එක, හැසිරීම, කතා කරන විදිය, ඒ හැමදේම. ඇත්තටම ඇට්‍රැක්ටිව් කියන්නේ පැහැපත් සමක් හරි එක්ස්පෙන්සිව් ක්ලෝත් හරි නෙවෙයි. දැක්ක ගමන් හිතට අමුතු ෆීලින් එකක් දෙන කැරක්ටර් එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාව දැක්ක ගමන් මිනිස්සු වශී වෙන, රෙස්පෙක්ට් කරන, රිමෙම්බර් කරන කෙනෙක් වෙන්න හෙල්ප් වෙන හැබිට්ස් 10ක් ගැන අපි කතා කරමු. වීඩියෝ එක එන් වෙනකම් බලන්න. මොකද මේ දේවල් ටික ප්‍රැක්ටිස් කරද්දී ඔයාගේ වයිබ් එක වෙනස් වෙනවා. එහෙනම් වීඩියෝ එකට යමු. මුල්ම එක තමයි ස්මයිල් එක ලස්සන කරන්න. ලස්සන මේකප් එක මොකක්ද දන්නවද? ජෙනුයින් ස්මයිල් එක. හැම වෙලාවම සීරියස් ෆේස් එකකින් ඉන්න කෙනෙකුට වඩා සොෆ්ට් ස්මයිල් එකක් තියෙන කෙනෙක් හරිම ඇට්‍රැක්ටිව් වෙනවා. ෆේක් ස්මයිල් එක නෙවෙයි, හදවතින් එන කරුණාවන්ත සෙනාව තමයි වැදගත්. ඔයා hina වෙලා කතා කරද්දී people feel safe around you. ඒ නිසා මිරර් එකේ ඉස්සරහා පැට්‍රිස් කරන්නේ ස්මයිල් එක කියන්නේ කොන්ෆිඩන්ට් එකක්. දෙවෙනි එක තමයි ක්ලීන් වෙන්න ඕන. එක්ස්පෙන්සිව් වෙන්න ඕනේ නැහැ, ක්ලීන් වෙන්නයි ඕනේ. අයන් කරපු ක්ලෝත්, ක්ලීන් හෙයාර්, ගුඩ් ස්මෙල්, ක්ලීන් නේල්ස්. මේ පොඩි දේවල් තමයි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හැදෙන්නේ. සමහර අය බ්‍රෑන්ඩඩ් ස්ටින්ග්ස් නැතුව ක්ලාසි විදියට පේනවා. ඒකට හේතුව පිරිසිදුකමයි. ඔයා ක්ලීන් වෙද්දි ඔටෝමැටිකලි කොන්ෆිඩන්ට් එකත් වැඩි වෙනවා. තුන්වෙනි එක තමයි අයි කන්ටැක්ට් මේන්ටේන් කරන එක. කතා කරන වෙලාවේ ෆෝන් එක බලන අය ඇට්‍රැක්ටිව් වෙන්නේ නැහැ. කෙනෙක් එක්ක කතා කරද්දී හොඳ අයි කන්ටැක්ට් එකක් මේන්ටේන් කරන්න. ඒකෙන් පේන්නේ මම ඔයා කියන දේට වැලියු දෙනවා කියන ෆීලින් එක. කොන්ෆිඩන්ට් පීපල් ළඟ මේ ක්වොලිටි එක තියෙනවා. හතරවෙනි එක තමයි සොෆ්ට් වොයිස් එකක් ඩිවලොප් කරන එක. කතා කරන විදිහෙන් මනුස්සයෙක් ඇට්‍රැක්ටිව් වෙනවා. හැම වෙලාවෙම කෑ ගහලා රණ්ඩු කරන වගේ සවුන්ඩ් වලින් කතා කරද්දී කෙනෙක් ආකර්ෂණය වෙන්නේ නැහැ. කාම් වොයිස් එකක් තියෙන කෙනෙක් පීපල්ස් රිමෙම්බර් කරනවා. ස්ලෝ, ක්ලියර්ලි කතා කරනවා කියන්නේ සොෆ්ට් වොයිස් එකක් කියන්නේ වීක්නස් එකක් නෙවෙයි. ඒක එලිගන්ස් එකක්. පස්වෙනි එක තමයි කොන්ෆිඩන්ට් බිල්ඩ් කරන එක. කොන්ෆිඩන්ට් කියන්නේ ලවුඩ් වෙලා ඉන්න එක නෙවෙයි. මම මටම ඇති කියන ෆීලින් එක. හැමෝම ඉම්ප්‍රෙස් කරන්න try නොකරන කෙනෙක් තමයි most attractive. ඔයාගේ ෆෝල්ස් එක ඔයාම ඇක්සෙප්ට් කරන්න earn කරන්න. කොන්ෆිඩන්ට් කියන කෙනෙක් රූම් එකට ආවහම people notice them automatically. හයවෙනි එක තමයි good listener කෙනෙක් වෙන්න. හැමෝම කතා කරන්න කැමති. හැබැයි සවන් දෙන අය අඩුයි. කෙනෙක් කතා කරන වෙලාවේ genuinely අහන් ඉන්නවා නම් එයාට ඔයාව ස්පෙෂල් කෙනෙක් වෙනවා. Sometimes attractive people කියන්නේ people feel understood කරන අය. හත්වෙනි එක තමයි පොසිටිව් එනර්ජි එකක් තියාගන්න. හැම වෙලාවෙම කම්පෙයා කරන නෙගටිව් වයිබ් එකක් තියෙන අය ළඟ ඉන්න මිනිස්සු කැමති නැහැ. හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ. හැබැයි පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තිබ්බොත් ඔයාගේ එනර්ජි එකට මිනිස්සු ඔටෝමැටිකලි ඇට්‍රැක්ටිව් වෙනවා. අටවෙනි එක තමයි ඕවර් ඇක්ටිං ස්ටොප් කරන්න. too much typing කියන peopleව ෆීල් වෙනවා. කෝල් වෙන try කරන එක, fake personality එකක් හදාගන්න එක මේවා ඇට්‍රැක්ටිව් නෑ. රියල් වෙන්න. natural peoples තමයි most beautiful. ඔයා වෙන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. best variation for you වෙන්නයි ඕනේ. නවවෙනි එක තමයි self respect එක තියාගන්න. respect නැති තැන්වල ඉන්න එපා. self respect තියෙන කෙනෙක් automatically attractive වෙනවා. අන්තිම එක තමයි කරුණාවන්ත හදවතක් තියාගන්න. අන්තිමටම ලස්සනම think එක ඔයාගේ face එක නෙවෙයි, ඔයාගේ හදවත. kind people never go out of style. help කරන එක, animals වලට කරුණාව දක්වන එක, peoples වලට උදව් කරන එක මේ දේවල් තමයි
real beauty. අවුරුද්දක් ගියත් peoples remember කරන්නේ ඔයාගේ face එක නෙවෙයි ඔයා කරපු දේවල්. ඉතින් දැක්ක ගමන් වශී වෙන කෙනෙක් වෙන්න expensive වෙන්න ඕනේ නැහැ. පුංචි habits ටිකක්, good heart එකක්, confident එකක්, clean environment එකක් තිබ්බහම හොඳටම ඇති. ඔයාට මේ වීඩියෝ එක හෙල්ප්ෆුල් වුණා නම් ලයික් එකක් කරන්න. කමෙන්ට් එකකින් ඔයාගේ most important කියලා ෆීල් වෙන හැබිට්ස් එක ලියන්න යන්න. තවත් confidence self love වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න. See you in the next video. Bye.